අපි කොහෙද යන්නේ? ඈ කොහෙද යන්නේ? ඒ ආපහු වල කොච්චර දුරද? ආපහු දුරයි නේද? යාපහුව මම බැලුවා ටිකක් හැබැයි මේ මම නම් මැප් එකේ යන්න ඕනේ මට මතකයි. ආපහු වල දුරයි. විදී විහාර නම් ළඟයි. රිදී විහාර රිදීගම නෙමෙයි. රිදීගම. විහාරේ අර උඩට නගින්න එහෙම තියෙනවා. අර ගල් ටික අස්සෙම යන්න තියෙනවනේ. අර ගල් දිබොක්කාවක් අස්සෙන් යන්න දිනවනේ. මං ගිහින් තියෙන එකපාර. ඒ මෙතන මම මාළු පාන්ති ඉවර වෙනවා. ඔව්. මෙතන සවුතින්. ඔව් මෙතන හැබැයි මාළු පාන් ගන්න. මාළු පානේ ප්ලේන්ටි. මතලට 50ක් තියෙනවා. ඈ? 50. පැයයි. 50 පැයෙන් යන්න බෑ. පැය එකමාරයි. පැය දෙකක්වත් ගන්න. කොහොමද කුරුණෑගලට ගියා කියන්නේ කුරුණෑගලට නම් පැයක්වත් යනවා මේ. දන්සල් ටික සෙට් කරගෙන එහාට යනවා. කුරුණෑගල හරහාද යන්න තියෙන්නේ. ඔව්. දන්සල් යනවා නම් මේ ඔය මෙතනින් ආපහු තියෙන්නේ එන දුර දඹුල්ල දිහාද කොහෙද? නාරම්මල පාරේ ගියහම ළඟයි. මේ ආපහුත් බලමු. නෑ නෑ. නේද? ආ රිදී විහාර. මේ මෙතනින් අපි අලව්වට දාලා අලව්ව පාරේ යද්දි දන්සල් යනවා නම් මං කියන්නේ. එතනින් දාලා ඕන එතනින් කුරුණෑගලට දැම්මේ. මේ ඒ පොල්ගහ හරහා යන්නේ. මොකද නෑ. ගම්පොළ නෙමෙයි. පොල් ගහලා මොකුත් සෙට් බදාකඩ පාරින් නාරම්බලට යන්නේ නේද? බදාකඩින් නෙමෙයි. මෙතනින් මේ යන පාර. විතර තුනට බෙදෙන්න නාරම්මල. ඒ මොකක්ද අර මෙහෙ තියෙන ඒ මේක? බදාකඩ නෙමෙයි. බදාකඩ මැරෙදි සෙට් ඈ. තව ඉස්සරහින්. ඉස්සර. දඹදිනිය කොච්චර දුරද? ආපදේ නෙමෙයි එතන එහා පැත්ත නේද? ඊයලා. කතා කරන්නේ මේ. ඒකත් කැන්සල්. මං යන්නේ නැහැ දඹදිව යද්ද. මේ කිලු කරන්නේ බා. දඹදිනියේ බලන්න ලොකුවට දෙයක් නෑ. යා මේ කිලු කරන්නේ. දඹදිනිය වැඩක් රිදී විහාරය. මොන්නේ අර අල්ලපු පැත්තට ඒවත් වගේ. රිදීගම යනවා. රිදී විහාර. රිදී විහාරේ රිදීගම තියෙන්න වෙන කොහෙද දියා? අපෝ කතරගම පිළිගන්න කියන්නේ කොහෙද යන්නේ? රිදී විහාරෙ. අයියර. හා? කෑවද? අයිය වෙයි. පෙට්‍රල් දාන්සලා තියෙන්නේ. පෙට්‍රල් දාන්සලා. පෙට්‍රල් එක එන්ජින් එක. මේ කෑලි දින්නේ මොනවද? එන්ජින් වල කැපිච්ච කයිල. පොඩ්ඩක් මේ අලුසොයි.
කොහොමද ඉතින් අද ඔන්න වෙසක් දවසේ අන්තිම ඩෙස්ටිනේෂන් එකට ඇවිල්ලා ඉන්නේ යන්න හිටියේ මේ කරේ යන්න හිටියේ මෙතන රුද්දුර අද වෙලාවත් එක්ක ලංකාවේ මිනිස්සුන්ගේ දන්සල් දෙන හොඳකම හින්දා අපිට ඉඩ වෙලාව සෑහෙන්න වරක් වුණා. ඉතින් මේ හැමතැනම දන්සල් දෙනවා. ධර්ම ෂෝක් එක. මම හිතන්නේ කොරෝනා ඒ දේවල් වලින් පස්සේ මම හිතන්නේ වෙසක් උත්සවයේ ලොකුවටම කරන්න මිනිස්සු සමරන්නේ මේ අවුරුද්ද තමයි. ඉතින් මම හිතන්නේ දන්සල් ඇත්තටම පාරම් පුරා දන්සල්. ඉතින් දන්සල් වැඳගෙන අපි අදාවා ආයෙත් කුරුණෑගලට. ඉතින් කුරුණෑගල හැමදාම යන්නේ අපි ඇතුගලට. ඉතින් අද අපි ආවා ඇතුගල ඉස්සරහා තියෙනවා තව පුංචි ලස්සන පන්සලක්. ඔය වැව්ගල නේද? වැව්ගල කියලා. වැව්ගල. වැව එහා පැත්තේ තමයි ලස්සනට එහා පැත්තේ වැව තියෙනවා. මේ පැත්තේ තියෙනවා ඇතු පේනවද? ඒ ඩ්‍රෝන් එක දාලා පෙන්නමු. මේ අර පිටිපස්සේ තියෙන්නේ ඇතුගල. මේ පැත්තේ තියෙන්නේ වැව. ඉතින් අවස ටයිම් එකට නම් මාරම ලස්සනයි. අර ලස්සන ඉර බහලා යන දර්ශනයක් තියෙනවා මේ පැත්තේ. දාන්න වීඩියෝ. ඉතින් ඔන්න විදිහට තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. යන ගමන් දන්සල් ටිකක් ආයෙ වැඳගෙන ගෙදර යන්න තමයි ඉතින් හදන්නේ. උඩුව නම් මනම් එහෙම රිපෝට් වීඩියෝ එක දාන්න. ඔව්. දවස් මදි වෙසක් පෙන්නන්න. වෙසක් පෙන්නන්න දවස් මදි අපේ අර කඳුගලේ. ඒකත් අද තමයි හරියටම ඕපන් එක තියෙන වෙසක් දවසට. ඉතින් අද තමයි ඒකේ තවත් ගොඩක් දේවල් තියෙනවා පෙන්වන්න තව අලුතින් අංග එකතු කරලා කියලා අපිට ආරංචි භාග්‍ය ආවා. ඉතින් ඒකෙත් වීඩියෝ සම්පූර්ණ වීඩියෝක් දාන්නම්. අරක පොඩි විදියට එදා දවසේ වීඩියෝ එක නිකන් අපි රෑ පොඩ්ඩක් හිතිලා ගිහිල්ලා දාපු වීඩියෝ එක. ඉතින් ඒක වෙනුවට සම්පූර්ණ වීඩියෝක් අපි කරන්නම් කඳුගැලේ ජාත්‍යන්තර හරිත නගරේ. ඒකත් එක්කත් හමු වෙමු. ඉතින් දැනට අපි සමුගන්න. අපේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න, Facebook page එකත් follow කරන්න. එහෙනම් අලුත් vlog එකකින් set වෙමු.